ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අපේ ජීවිතේ සතුටු අවස්ථා වගේම දුක් සහිත අවස්ථාත් තියෙනවා. ඉතින් මගේ මේ වගේ ඉතින් ඇත්තටම වීඩියෝ කරගන්න මට කලින් නම් හම්බුන්නේ නැහැ. නමුත් මම කල්පනා කළා මේ වගේ මට සිදුවෙච්ච ටිකක් අභියෝගාත්මක අවස්ථාවක් වීඩියෝ කරලා YouTube එකට දැම්මොත් හොඳයි කියලා හිතුවා. මොකද අපි හැමතිස්සෙම හිතන්නේ අපි හැමෝම සතුටින් ඉන්නවා, hina වෙලා ඉන්නවා කියලානේ. එහෙම නෑ. අපි හැමෝටම ප්‍රශ්න, ගැටලු, ලෙඩ දුක් එනවා. ඉතින් අපි ඒ වුණාට ඒවට සාර්ථකව මුහුණ දෙන එක තමයි වැදගත්කම. ඉතින් මේ වීඩියෝ එක ටිකක් පරණ වීඩියෝ එකක්. මගේ දෝනිට වයිරල් ඉන්ෆෙක්ෂන් එකක් හැදිලා ඒක චුට්ටක් උත්සන්න වෙලා උණ ගතිය අඩු වෙන්නේ නැති අවස්ථාවක අපි මේ රෝහල් ගත කරපු සිදුවීමක් තමයි මේ වීඩියෝ එක පුරාවටම තියෙන්නේ. මම හිතුවා මං කාලයක් තිස්සේ ගිහිල්ලා බලනකොට මේක මට මතකයට මගේ එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි රෝහලේ ගත කරේ කොහොමද මොනවද කරේ? ඒ ටික තමයි මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ. ඇත්තටම මම මෙන්න මේ පවුච් එක මට ඇත්තටම සිග්නල් එකේ ප්‍රොමෝෂන් එකකට හම්බෙච්ච පවුච් එකක්. ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේ වගේ හදිසි අවස්ථාවක දඩබඩ ගාලා ඔක්කොම ටික ඔබාගෙන එන්න පුළුවන්. ඇත්තට මේක හොඳයි. මේ වගේ එකක් තියාගත්තාම මම ලොකුවට දේවල් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ගොඩක් වැදගත් මේ වගේ අවස්ථාවකට. ඇත්තටම මේ කාලවකමානුව දිත්වා සිලිකු නාටුවෙන් අපේ ලංකාවට ගම් වතුර තත්ත්වයක් කොළඹ ප්‍රදේශයට තියුණු කාලෙක තමයි මේක උනේ. ඉතින් ඔය නිවුස් වලට යන්නේ ඒක මට මුලින්ම මීල් එක වීඩියෝ කරගන්න බැරි වුණා. කෑවට පස්සේ තමයි ඒක වීඩියෝ කරගන්න පුළුවන් වුනේ. ඇත්තටම දැන් ආවට වඩා ගොඩක් හොඳයි අපේ පැටියට. මම රෙදි නවනවා බලාගෙන ඉඳලා එයාත් රෙදි නවනවා. ඉතින් යාට ඒක හොඳට කරන්න පුළුවන්. මොකද එයා හොඳට බලාගෙන ඉන්නවා මම රෙදි නවනකොට. රෑට මම මේ වගේ තමයි ලෝලු තම්බලා පොඩි ටෝස්ටඩ් බ්‍රෙඩ් එකකුත් එක්ක තමයි ගත්තේ. මොකද හැමතිස්සෙම ඉතින් බත් එහෙම කන්න බෑනේ අපිත් ලෙඩ වුණාම. ඉතින් මං හිතුවා ඒකෙන් පොඩ්ඩක් හරි දෙයක් කෑවොත් පොඩි බබාට ඒක හොඳයි කියලා. ඒක නිසා ඉතින් ආඩ වෙනසක් ආසයි කන්න. ඒක නිසා මං ඒක ගත්තා එයාගේ මීල් එකට. මේ තියෙන්නේ පහවදා උදේ මම මීල් එකට ගත්තේ යාගේ කඩල. ඉතින් කඩල තිබ්බා, පොල් තිබ්බා. ඉතින් පොල් එහෙම කන්නේ ආසයි. ඉතින් පොඩ්ඩක් හරි කවා ගත්තා. මොකද බත් නම් කොහෙත්ම කවන්න බෑ. ඊට පස්සේ මට මතක විදියට මේක ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනයේ දවසේ තමයි මේ දවස. අපිට හොස්පිටල් එකෙන් හම්බුණා පොඩි කලර් පෙන්සිල් බොක්ස් එකකුයි මේ වගේ කලර් බුක් එකකුයි. ඒක නම් ගොඩක්ම වටිනවා. මොකද මෙයාලා හොස්පිටල් එකේ ඉන්නකොට තියාගන්න අමාරුයි. මේ වගේ පුංචි gift එක නිසා එයා ඒක තමයි ගොඩක් වෙලාවට කර හිටියේ. මම දැන් ඉතින් ඒක කලර් කරනවා ආසාවෙන්.
මොකද ඒකේ ඉන්නේ මුහුදු සත්තු. ඉතින් ඒක එයාට වෙනසක්නේ. ඒක නිසා එයා ආසාවෙන් ඒක කරා.